යේසුස් වහන්සේ කුරුසේ දුප්පත් වුණා අපිව ධනවත් කරන පිණිස. ආමෙන්. උන්වහන්සේ දනවද ස්වර්ගයේ පොහොසත් දෙවියන් වහන්සේ. උන්වහන්සේ ස්වර්ගය විතරක් නෙමෙයි පොහොසත්. මේක අහගන්න ගොඩක් අය කියනවා මේ යේසුස් වහන්සේගේ තාත්තා ඇවිල්ලා වඩුවෙක්. එයා හිඟන්නේ. හරිද? එයාට මේ ගොඩක් දේවල් තිබුණේ නැහැ. ඒක නිසා යේසුස් වහන්සේත් නිකන් එදා වේල ට්‍රාන්ස්පෝර්ට් එකේ තමයි හිටියේ. ඒ නිසා අපිත් එහෙම නෑ යේසුස් වහන්සේ ඒ වගේ තත්වයක ජීවත් වුණේ නෑ. ඔයා දන්නවද? යේසුස් වහන්සේ කුරුසේ ඉන්නකොට රෝම සොල්දාදුවෝ දාදු දැම්ම කියලා. ඉතින් යේසුස් වහන්සේගේ සලුව ගන්න අර ගුටි කාලා තැලිලා පොඩි වෙලා ලේ තවරිලා තිබිච්ච සලුව ගන්න රෝම සොල්දාදුවෝ. මොකද රෝම සොල්දාදුවන්ට ලොකු ඇදහිල්ලක් තිබුණාද? ඒගොල්ලෝ තමයි යේසුස් වහන්සේව කුරුසපත් කළේ. බයිබලයේ මේක ඉතිහාසය අපිට ගියාම කියනවා යේසුස් වහන්සේගේ සලුව, යේසුස් වහන්සේ අඳ සලුව තනි නූලෙන් මහපු සලුවක්. තනි නූලේ, ඒක ගැට නෑ, මූට්ටු නෑ. තනි නූලේ සලුවක් යේසුස් වහන්සේ ඇන්දේ. වස්ත්‍රයක් ඇන්දේ. දනවද ඒ වස්ත්‍රය සාමාන්‍යයෙන් රජ කෙනෙක් අඳින ඇඳුමක්. මිල අධික වස්ත්‍රයක් තමයි යේසුස් වහන්සේ ඇන්දේ. ආමෙන්. ඒ රජ කෙනෙක් ඇන්ද ඒ මිල අධික වස්ත්‍රය ලබා ගන්න තමයි රෝම සොල්දාදුවෝ දාතු දැම්මේ. යේසුස් වහන්සේ ඔබ දන්නවද ඊශ්‍රායලේ සාමාන්‍ය ඒ කාලේ වඩු කර්මාන්තය කියලා කියන්නේ ප්‍රධාන කර්මාන්තය. ඒක පොහොසත් කර්මාන්තයක්. අර ජෝසෙෆ් වයසයි මරියා තරුණයි කිව්වා වගේ බොරුවේ අනිත් එක. ජෝසෙෆ් ඉන්නවා හැරමිටියකුත් තියාගෙන මග යන්න පණ නෑ වගේ. ඔබ හිතනවාද ශුද්ධවන්ත මරියතුමිය කසාද බැන්ද වයසක කෙනෙක් කියන නාකි මනමාලයෙක් කියලා? මරියට මොනවාරි අප්සෙට් එකක් තිබුණාද එහෙම? නෑ. ශුද්ධවන්ත මරියා කසාද බැන්දේ හොඳ කඩවසම් තරුණෙක්. ආමෙන්. වයසක නාකි 60 පැනපු හොට බිම ඇනපු පොරක් නෙමෙයි. ඒක බොරු. ඒ වගේ ජේසුස් වහන්සේ උපත ලැබුවේ අධික කණ්ඩත් නැති දුප්පත් පවුලකට නෙමෙයි. ජෝසෙෆ් දන්නවද ඒ තානායමට ගියා. ජේසුස් වහන්සේ ගව මඩුවක ඉපදුනා කියලා නෑ. ජේසුස් වහන්සේව ඉපදුනාම ගවයන් කන ඔරුවක ඒ ගවයන් කෑම කන භාජනයක තැබුවලු. දන්නවද මේ ජෝසෙෆ් ගිහිල්ලා ඉල්ලන්නේ මොකද්ද දන්නවද? මන් ළඟ මුදල් තියෙනවා, කරුණාකරලා මට රූම් එකක් දෙන්න පුළුවන්ද? මම අවශ්‍ය කරන මිලය ගෙවන්න මට කාමරයක් දෙන්න පුළුවන්ද? මගේ බහරයාව ගැප් ගෙන ඉන්නවා, එයා දරුවෙක් බිහි කරන්න යනවා, එයා අමාරුවෙන් ඉන්නේ, කරුණාකරලා දෙන්න පුළුවන්ද මේ කාමරයක්? තානායමේ හිමියා කියනවලු ඔක්කොම ෆුල්. හරිද? කාමර ඔක්කොම පිරීලා හැම කාමරයකම මිනිස්සුන් ඉන්නවා. ඉඩ නැහැ තානායමේ. තානායමේ ඉඩ නැති හින්දා කියනවා කැමතිද පිටිපස්සේ තියෙනවා මේ අපේ මේ ගවයෝ ඉන්න තැන, එතන පොඩ්ඩක් බලන්න පුළුවන්ද? ජෝසෙෆ් දුප්පත් හින්දා ගව මඩුවට ගියා නෙමෙයි. ජෝසෙෆ්ට මුදල් තිබුණා අර රූම් එකක් සල්ලි දීලා ගන්න. බයිබලයේ කියනවා රජගොල්ල 3 දෙනෙක් ආවා යේසුස් වහන්සේ ඉපදුනාම අවුරුදු 2කට පස්සේ. ඒ රජගොල්ල 3 දෙනා ආවේ ගව මඩුවට නෙමෙයි. ඒ රජගොල්ල 3 දෙනා ආවේ ජෝසෙෆ්ගේ ගෙදරට. අවුරුදු 2ක් ගියා. ඉපදුනාට පස්සේ අර වල්ගතරුව අවුරුදු 2ක් පායලා තිබුණා. දන්නවද එක රජ කෙනෙක් ඒගොල්ලෝ රත්තරන් අරන් ආවා කියලා කියනවා යේසුස් වහන්සේව බැහැ දකින්න. ඔබ දන්නවද ඒගොල්ලෝ රත්තරන් ගෝණි අරන් ගියේ. රත්තරන් බාර් අරන් ගියේ. හාලෙලූයා. හාලෙලූයා. ඒගොල්ලෝ රත්තරන් අරන් ගියා. ආමෙන්. හාලෙලූයා. අරන් ගිහලා පූජා කරා. ඒගොල්ලෝ දැනගත්තා. ඒගොල්ලෝ කියනවා මේ රජ කෙනෙක් ඉපදිලා. හරිද? රජ කෙනෙක්ව බලන්න තමයි. රජ කෙනෙක් බලන්න මේ රත්තරන් චුට්ටක් අරන් ඇයිද? රජ කෙනෙක් ඉපදිලා අපි මේ රජතුමාව බලන්න යන්නේ. ඒගොල්ලෝ රත්තරන් අරන් ගියා ගොඩක්. ඒ රත්තරන් ටික වික්කනන් ජේසුස් වහන්සේට ජීවිත කාලෙම ආයි මුකුත් කරන්න ඕනේ නැහැ. ජෝසෙෆ්ට බඩු වැඩ කරන්න ඕනෙත් නැහැ. ජීවිත කාලෙම මේවත් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මේ මුකුත් නැති දුප්පත් අසරණ එහෙම පවුලක් නෙමෙයි. ඒගොල්ලෝ පොහොසත් පවුලක්. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්.